බෞද්ධ ආමාත්‍යාලය සංවිධානය කළ බොදුරංග මඩල වේදිකා නාට්‍ය තරඟාවලිය ඊයේ අතිසාර්ථකව පැවැත්වුණු අතර එහිදී මුල්ලේරියාව මුතුමල් රංගායතනය, පානදුර යශෝදරා දහම් පාසල, මොරටුව ශ්‍රී ඥාන විමල දහම් පාසල, පේරාදෙණිය ශ්‍රී සුගත දහම් පාසල සහ බදුල්ල ශ්‍රී ගුණරතන දහම් පාසල මගින් ඉදිරිපත් කළ නාට්‍යයන් ඊයේ වේදිකාගත කෙරුණා. ජීවිත රංගමඩලේ සුවිශේෂී අවස්ථා අපි මෙවැනි වේදිකාවක රංගනය කොට දක්වන්නට සුවිශේෂී දක්ෂතාවයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම සම්මානනීය රංගන ශිල්පීන් වන්නට පුංචි කාලේ ඉඳලා ඒ දක්ෂතාවයන් පුරුදු පුහුණු වීම ඉතාම වැදගත් වෙනවා. කොතනක හෝ තමන් ජීවත් වෙනකොට ඒ ජීවිත අත්දැකීම් ධර්මානුකූලව ඉදිරිපත් කරන්නටයි බොදුරංග මණ්ඩල බෞද්ධ නාලිකාව ඔස්සේ වෙසක් පුර පසළොස්වක පොහොය දවස මුල් කරගෙන එහෙම නැත්නම් වෛශාඛ මංගල්‍ය සිහිපත් කරගෙන අපි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එමෙන්ම මෙරට ප්‍රථම ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල වන කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලේ දූපුතුන් තම රංගන ප්‍රතිභාව විධාතක් වමින් නාට්‍යයක් ඉදිරිපත් කළා. වසර ගණනාවක් බෞද්ධ ආමාත්‍යාලය ඔස්සේ නිර්මල බුද්ධ භාෂිතය දේශනා කරන ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමක් වන දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුමේ ගරු අනුශාසක පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර නායක ස්වාමින්වයන් වහන්සේ සහ මෙරට රංගන ක්ෂේත්‍රය තුළ දක්ෂතා දක්වන ප්‍රවීණ නළු නිළිදිපළක් වන මනීෂා ශාමලී මහත්මිය සහ ඉෂාර වික්‍රමසිංහ මහතාද මෙම තරඟාවලිය සඳහා තම විනිශ්චයදායකත්වය ලබා දුන්නා. බොදුරංග මඩල වේදිකා නාට්‍ය තරඟාවලිය මෙවරත් ක්‍රියාත්මක කිරීම සඳහා ඍජු මඟ පෙන්වීම සහ අනුශාසකත්වය ලබා දුන් බෞද්ධ ආමාත්‍යාලයේ වත්මන්ගරු සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සම්බෝධි මහා විහාරවාසී කරුතර මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ආමාත්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර, මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේස්ද අල්විස් සහ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේකම යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම නාට්‍ය තරඟාවලිය නැරඹීම සඳහා එක්ව සිටියා. ඒ අනුව දිවයිනේ නන්දෙසින් අප වෙත ලැබුණු නාට්‍ය පිටපත් අතරින් හොඳම නාට්‍ය කණ්ඩායම් 5 අතරට තේරීපත් වී අවසන් මහා තරගය තුලදීද කැපී පෙනෙන දස්කම් දක්වමින් බොදුරංග මඩල වේදිකා නාට්‍ය තරඟාවලියේ පළමු ස්ථානය මොරටුව ශ්‍රී ඥාන විමල දහම් පාසලේ දූපුතුන් විසින් රඟ දැක් වූ සංකාර වරුෂා නාට්‍යයට හිමි වූ අතර දෙවනි ස්ථානය දිනාගත්තේ සඳකිදුරු නම් නාට්‍ය ඔස්සේ තම රංගන හැකියාවන් ඉදිරිපත් කළ පේරාදෙණිය ශ්‍රී සුගත දහම් පාසලේ දූපුතුන් පිරිසයි. මේ සලුව මන් ඉවිල හිටියේ කවුද ගිහින් තිබ්බේ මේ සලුව එහෙනම් මේ සලුව කරා. මේ අතර මෙම නාට්‍ය තරඟාවලිය සඳහා සහභාගී වූ නළු නිළියන් රැසක් අතරින් සොකීය රංගන ප්‍රතිභාව තුළින් තම විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ මොරටුව ශ්‍රී ඥාන විමල දහම් පාසලේ සංකාර වරුසා වේදිකා නාට්‍යයේ තාපස්තුමාගේ චරිතයට පණ පෙවූ ඩිලිත ඉම්සර ලාල්පේ වික්‍රම පුතණුවන් හොඳම නළුවා ලෙසත් බදුල්ල ශ්‍රී ගුණරතන දහම් පාසල මගින් ඉදිරිපත් කළ ආදරපුතුනේ නාට්‍ය අතීතයේ මවගේ චරිතයට පණ පෙවූ මෙත්මී දිව්‍යාංජලි විජේතුංග දියණිය හොඳම නිළිය ලෙසත් තේරීපත් වුණා. එමෙන්ම ධර්ම සංනිවේදන මෙහෙවරේ යුතු බෞද්ධ ආමාත්‍යාලයේ සේවක මඩුල්ලද තම රංගන ප්‍රතිභාව නාට්‍යයක් ඔස්සේ ඉදිරිපත් කළා. තවමත් ඒ පුරුද්ද නිසාවෙන් අනුන්හට මෙත් වඩමු. බොදුරංග මඩල වේදිකා නාට්‍ය තරඟාවලිය මෙලෙස අති සාර්ථක ලෙස පැවැත්වීම සඳහා ජාතියේ බුදු නාලිකාවේ අපහට මෙවරත් සුපුරුදු පරිදි තම සාදර සමාදර අනුග්‍රහය ලබා දුන් මංචි බිස්කට් පුද්ගලික සමාගමට මෙන්ම නන් අයුරින් අප වෙත සහයෝගය දැක් වූ ඔබ සැමට අපගේ කෘතගුණ පූර්වක ස්තුතිය අප මෙලෙස පුද කරන්නෙමු.